Hi guys, welcome travel with my girls. අද අපි යනවා Skyrail කුරුන්දා. ඉතින් අපේ වීඩියෝ කලින් වීඩියෝ එක බැලුවා නම් අපි කෑන්ස් ට්‍රිප් එක පටන් ගත්තා මේ දෙවනි දවස. ඉතින් අපි යනවා මේ Skyrail එකේ කෑන්ස් වල. ඉතින් අපි ඔන්ලයින් ටිකට් ගත්තා මේකට. ඉතින් අපි මුලින්ම ස්කයිරේල් එකේ ගිහිල්ලා පැය එකහමාරක විතර ට්‍රිප් එකක් තියෙනවා. ඊට පස්සේ අපි කුරුන්ද විලේජ් එකේ පොඩි ටුවර් එකක් දාන්න හිතාගෙන ඉන්නවා. ඊට පස්සේ අපි එන්න බලාපොරොත්තු වෙනවා මේ ට්‍රේන් එකේ පල්ලෙහාට. ඉතින් ඔයගොල්ලෝ අපිත් එක්කම ඉන්න. ඉතින් කොහොමද මේ කෑන්ස් මේ රේන් ෆොරස්ට් එකේ ලස්සන බලන්න. විනාඩි 45කට විතර පස්සේ ඉතින් ගස් උඩින් ඇවිල්ලා ඉතින් දැන් අපි ෆස්ට් ස්ටොප් එක ගත්තා. ඉතින් මෙතන පොඩ්ඩක් පොඩි වෝකින් පාත් එකක් තියෙනවා. ඉතින් මෙතන මේ පරණ මේ ගස් අර මේ ටිකක් තියෙනවා. ඉතින් ඒගොල්ලෝ මේ එක්ස්ප්ලেইন කරනවා ඉතින් මේ ගස් කොච්චර පරණද. ඉතින් ඒ වගේ නිකන් ගයිඩ් කෙනෙක් ඉන්නවා මෙතන. ඉතින් මාර ලස්සනයි ඉතින් මේ රේන් ෆොරස්ට් එක. මේ ෆොරස්ට් එක අක්කර 100ක් විතර තියෙනවා කියලා කියවනවා. ඉතින් මේක මේ වර්ල්ඩ් හෙරිටේජ් යුනෙස්කෝ මේ රේන් ෆොරස්ට් එකක්. මේ අපි ඉන්නේ මේ මුහුදු මට්ටමින්ද ගොඩක් උස්ස තැනක. ඉතින් මේ මෙතනට ඉතින් ලස්සනට මේ කඳු පන්තිම පේනවා. ඉතින් මේ ඈත පේන්නේ මේ ඩෑම් එකක්. ඉතින් අපි ට්‍රේන් එකේ යන ගමන් අපිට මේක පේනවා. ඉතින් අපි ඒකත් බලමු. ඉතින් මේ එතන මේ තියෙන මේ ෆොරස්ට් එකේ මොනවද තියෙන්නේ කියලා, මේ මොන වගේ සත්තුද ඉතින් මෙතන ජීවත් වෙන්නේ කියලා මේ ඒගොල්ලෝ
පොඩි එක්ස්ප්‍රෙෂන් එකක් දීලා තියෙනවා එතන. ඉතින් මේ ඈතට පේන මේ වෝටර්ෆෝල් එකක් ඔන්න අපි ආයිත් නැග්ගා මේ ස්කයි රේල් එකට. ඉතින් අපි ආයි බහින්නේ කුරුන්දා විලේජ් එකෙන්. මේ ඔයගොල්ලන්ට පේන්නේ මේ බාරොන් වෝටර්ෆෝල් එක මේ රේන් ෆොරස්ට් එකේ තියෙන ඉතින් මේ දවස්වල වතුර හොඳට තියෙනවා. මාර ඔන්න අපි බහින්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් අපේ ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු කුරුන්දා විලේජ් එකේ ඉඳලා. ඉතින් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. thank you bye.